ඒ විතරක් නෙමෙයි. ඔබට මතක ඇති අපි මේක බාරගත්තේ මුල් මාස 2 ජනාධිපතිවරණයෙන් පස්සේ. ජනාධිපතිවරයා, අගමැතිවරයා, ඇමතිවරයා අපි 3 දෙනාගේ කැබිනට් එක පටන් ගත්ත ගමන්ම සතියයි 2යි ඉස්සෙල්ලම මොකද්ද කරේ? බංකොලොත් වෙච්ච ණය ගෙවා ගන්න බැරි රට බාර අරගෙන සති 2කින් අපි ඔබ සියලු දෙනාටම තෙල් මිල අඩු කරා. මතකද ඉස්සෙල්ලම අපි සති 2කින් තෙල් මිල අඩු කරපු විදිය? අපෙන් අහුව සූත්‍රෙන්ද අඩු කරේ කියලා. දන්න සූත්‍ර ඔක්කොම දාලා අපි කොහොම හරි තෙල් මිල අඩු කරා. පෙට්‍රල් රුපියල් 21කින් අඩු කරා. ඩීසල් රුපියල් 24කින් අඩු කරා. භූමි තෙල් අඩු කරා. මෙරටේ සියලු ජනතාවට ඒ වාසිය අපි ලබලා දුන්නා. ඒ විතරක් නෙමෙයි අපේ මීගමුව හලාවත ලංකාවේ 4 වටේ ඉන්න මූදේ ඉන්න දීවරය බෝට්ටු ටික ගැට ගහලා තිබුණේ වෙරළේ ගස්වල. ඔරුව දියමට දාගන්න බැරුව හිටියේ. ඒ වියදමට දරන වියදමට ආදායම ලැබෙන්නේ නැහැ. මුහුදු රස්සාව එපා වෙලා කුලී වැඩ කරමින් හිටියේ. අපි ඇවිල්ලා සති 2යි සියලුම දීවරයන්ට අන්න අපි දුන්න දීවර ඉන්දර සහනාධාරයේ හැම ඩීසල් ලීටරයකටම දුන්න රුපියල් 25ක් අඩු කරලා භූමි තෙල් ලීටරයට දුන්න දවසට 25ක් අඩු කරලා මාසෙට රුපියල් 9375ක් අපි අඩු කරලා දුන්නා දීවර සහනාධාරයේ මේ සියලුම රටේ දීවරයන්ට. බංකොලොත් වෙච්ච රට අපි බාරගත්තේ. ණය ගෙව ගන්න බැරි රට බාර අරගෙන කොහොමද ඒක කරන්නේ? ඒ විතරක් නෙමෙයි. එදා ගෝඨාභයගේ කාලේ පොහොර නැතුව කුඹුරට බහින්න විදියක් නැතුව හිටියේ. කුඹුරු පුරන් වෙලා තිබුණේ. ගොවියට කුඹුර එපා වෙලා තිබුණේ. අපි ආපු ගමන් හෙක්ටයාරයකට 25000 ගානේ අන්න දුන්න පොහොර සහනාධාරයේ. ඒ කියන්නේ අක්කර 2මාරට 25000ක් කියන්නේ නිකම් පොහොර දුන්නා තමාන. අන්න ගොවියා කුඹුරට බැහැලා වැඩ කරන්න පටන් ගත්තා. ඒ සති 2කින් තමයි යම්මේ තාත්තේ අපි ලංකාවේ සියලුම විශ්‍රාමිකයන්ට රුපියල් 3000කින් විශ්‍රාම වැටුපත් වැඩි කරේ. බංකොලොත්තට බාර අරගෙන සති 2කින් අපි ඒ දේවල් ටික කරා. එතනින් පටන් ගත්තා අපි ආණ්ඩුව පිහිටෙව්වට පස්සේ බලන්න මේ මාස 5ට කරපු දේවල් මුළු ලංකාවෙම පාසල් දුවදරුවන්ට ලක්ෂ 16කට අපේ පාසල් දුවදරුවන්ට ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට තමන්ගේ පොත්පත් ටික උපකරණ ටික ගන්න රුපියල් 6000 ගානේ දෙදුව දරුවන්ට තමන්ගේ පවුලේ අම්මගේ තාත්තගේ account එකට. ඒ විතරක්ද? ඊයේ පෙරේදා ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ඇවිල්ලා ළමයි අලුත් ඉස්කෝලේට දැම්මා. ශිෂ්‍යත්ව පාස් වෙච්ච ළමයාට ශිෂ්‍යාධාරය හම්බෙන්නේ මෙච්චර කාලයක් රුපියල් 750යි. අපි ආපු ගමන් අන්න අප්‍රේල් මාසේ 1 වෙනිදා ඉඳලා ශිෂ්‍යත්ව පාස් වෙච්ච හැම දරුවටම ඒ ශිෂ්‍යාධාරය රුපියල් 1500 දෙගුණයක් කරා මගේ අම්මේ තාත්තේ. දෙගුණකින් අපි වැඩි කරා. අද ඒ ශිෂ්‍යත්ව පාස් වෙච්ච දරුවන්ට සහන ලැබෙන්නේ. මොන්ඩිසෝරිය දරුවට දමල්ට කන්න රුපියල් 60යි වෙන් කරලා තිබුණේ. අපි පළවෙනි ආණ්ඩුව පළවෙනි අයවෙන්ම ඒ සියලුම දරුවන්ට ඒක වැඩි කරා රුපියල් 40කින්. අද හැම මොන්ටිසෝරි දරුවෙකුටම දිවා ආහාරය වෙනුවෙන් රුපියල් 100 බැගින් දෙනවා. අන්න බලන්න 1,65,000ක් අපේ රටේ මොන්ටිසෝරි දූ දරුවන්ට අපේ සහනාධාරය අපි බෙදපු විදිහ. ඒ විතරක් නෙමෙයි මොන්ටිසෝරි උගන්වන අපේ ගුරුවරයෝ ලබන ජූනි මාසේ 1 වෙනිදා ඉඳලා මුළු ලංකාවෙම ලදරු පාසල් ගුරුවරයන්ට අමතර රුපියල් 1000ක දීමනාවක් අපි අලුතෙන් ලබා දෙනවා. නැවත අපි එයට සහනය දෙනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ලැබුණේ මහපොළ ශිෂ්‍යාධාරය 5000යි. අපි ඒකත් වැඩි කරලා 2500කින්. දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ හැමෝටම මහපොළ 7500යි. ශිෂ්‍යාධාරය හම්බුනේ රුපියල් 4000යි. ඒකත් අපි වැඩි කරා 2500කින්. දැන් දෙනවා 6500ක්. කල්පනා කරලා බලන්න. බංකොලොත් වෙච්ච රට බාර අරගෙන මාස 5ට අස්සසුම සහනාධාරය වැඩි කරා. 8500 10000 කරා. 15000 10500 කරා. පහුගිය දෙසැම්බර් මාසයෙන් අවසන් කරන්න තිබිච්ච 5000 ප්‍රතිලාභීන් අපි ඒක දෙසැම්බර් 31 දක්වා අවුරුද්දකින්ම දික් කරා. තව හම්බෙච්ච නැති 4 ලක්ෂයක් ඉන්නවා. ලබන ජූනි මාසේ ඉඳලා අලුතෙන් එයාටත් අපි අස්සසුම සහනාධාරය දෙනවා. ඒ විතරක්ද විදුලි බිල අඩු කරා 120කින් ගෙවල් වල ලයිට් බිල අඩු කරා 130කින් කර්මාන්තවල විදුලි බිල අඩු කරා 131කින් සංචාරක ශේෂ්ත්‍රයේ හෝටල් වල අඩු කරා. අපේ පන්සලේ හාමුදුරුවන්ගේ පල්ලියේ පියතුමාගේ එදා පන්සලේ පල්ලියේ විදුලි බිල වැඩි වෙලා තිබුණේ මතකනේ. ලයිට් ඕෆ් කරලා තිබුණේ අපේ හාමුදුරුවෝ බිල ගෙව ගන්න බැරුව. අපි ආවා විතරයි අන්න පන්සලේ පල්ලියේ කෝවිලේ
ආගමික ස්ථාන හැම එකකම 121කින් විදුලි බිල අඩු කරා මේ තාත්තේ බංකොලොත් වෙච්ච රටක් බාර අරගෙන කොහොමද මේක කරන්නේ? ඒ විතරක්ද? තෙල් මිල අඩු කරලා, ලයිට් බිල අඩු කරලා, සහනාධාර ගොඩක් දීලා පඩිත් වැඩි කරා. සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරා. 24000 මේ මූලික වැටුප තිබිච්ච රාජ්‍ය සේවයේ 15ම හිටපු සේවකයාගේ පටිය රුපියල් 40000 කරා. රුපියල් 50000ක් ගත්ත දොස්තර මහත්තයා අද බේසික් එක රුපියල් 95000ක් විතර ගන්නවා. අපේ ගුරුවරියෝ පහුගිය දවස්වල ඉස්කෝලවල වැඩ වර්ජනය කරා. ඇයි? පඩි දෙන්නේ නැතුව. අපි ආව විතරයි පළවෙනි අයවැයෙන්ම ලංකාවේ සියලුම ගුරුවරයන්ගේ වැටුප් වැඩි කරා. බේසික් එක වැඩි කරේ මූලික වැටුප. මූලික වැටුප වැඩි කරාම අධිකාල දීමනා වැඩි වෙනවා. ජීවනාංක දීමනා වැඩි වෙනවා. වාර්ෂික වැටුප් වර්ධක දීමනා වැඩි වෙනවා. ඒ විතරක් නෙමෙයි නිවාඩු දින දීමනාවත් වැඩි වෙනවා. පොයේ දවසට අපේ නර්ස් නෝනා ඉස්පිරිතාලේ වැඩ කරොත් ඒ දෙන දීමනාවත් වැඩි වෙනවා. පෙන්ෂන් එකත් වැඩි වෙනවා. ලංකාවේ ඉතිහාසයේ මෑත ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් කරේ නැහැ. බංකොලොත් වෙච්ච රටක් බාරගත්ත අපි මාස 5න් මේ රටේ සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරා. රාජ්‍ය සේවකයන්ගේ විතරක් නෙමෙයි පුද්ගලික අංශ සේවකයන්ගේ රුපියල් 21000ට තිබිච්ච පඩිය දැන් රුපියල් 27000ට වැඩි කරලා තියෙනවා. වතුකම් කරුවෝ එදා දෛනික වැටුප රුපියල් 1000 තිබුණේ. අපි ආව විතරයි අපි ඒකත් වැඩි කරා. දැන් වතුකම් කරුවන්ට දවසක පඩිය රුපියල් 1700ක් ගෙවනවා. අපි වැඩි කරා ඒක. කල්පනා කරලා බලන්න කොහොමද මේව කරන්නේ? ඒ විතරක් නෙමෙයි පඩිත් වැඩි කරලා, විදුලි බිලත් අඩු කරලා, තෙල් මිලත් අඩු කරලා, සහනත් බෙදලා, බදුත් අඩු කරා. පේයි ටැක්ස් එක ඉස්සර තිබුණේ රුපියල් ලක්ෂයකට වඩා ආදායම උපයනවා නම් බදු ගෙවන්න ඕනි. අපි ඒකත් 1,50,000ට වැඩි කරා. එතකොට බදු අඩු වුණා. බදුත් අඩු කරා. මේක හාස් කර්ම වැඩක් නේ. කොහොමද එහෙම කරන්නේ? බංකොලොත් වෙච්ච රටක් බාර අරගෙන, රිම් එකෙන් යන රටක් බාර අරගෙන, පඩි ගෙවා ගන්න බැරි රටක් බාර අරගෙන කොහොමද මාස 5න් මෙහෙම කරන්නේ? ඒ ඔක්කොම කරන ගමන් අපේ ආර්ථිකය ශක්තිමත්ව අපි පවත්ත ගත්තා. රනිල් කිව්වා අනුරාපු ගමන් ඩොලර් එක නගිනවා 400ට. උද්දමනේ වැඩි වෙනවා, රට කඩන් වැටෙනවා කියලා. වැටුණාද? නෑ. අපි ගත්ත මාස 5ෙම අපි සමත් වෙලා තියෙනවා ඩොලර් එක රුපියල් 290 300 පවත්වාගෙන යන්න. ඒ මුදල වෙනස් වුණේ නෑ. අන්න ස්ථාවරව පවතිනවා.